යාළුවනේ ඉතින් අද අලුත් channel එකෙන් අලුත් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට. සාමාන්‍යයෙන් මම මේ වගේ වීඩියෝ එකක් කවදාකවත් ගෙනල්ලා නැහැ. කොහොමත් කවි ටෙක් channel එකෙන් මම ටෙක් සම්බන්ධ දේවල් නගිනවා. දැන් talk with කවි channel එකනොත් මම මුලින්ම ඔයාලට කරේ කොහොමද අපි රුපියල් 10000ත් 15000 අතර මුදලකින් අපි පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද කියලා පොඩි අයිඩියා එකක් තමයි දුන්නේ. මම අද වීඩියෝ එකෙන් ඇත්තටම ගෙනන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ සැලරි එක. සාමාන්‍යයෙන් මම මේකදී ඇසියුම් කරනවා සැලරි එක ඔයාලගේ ලක්ෂයයි කියලා. ඒතොර ඒ ලක්ෂය අපි කොහොමද අපි මැනේජ් කරගන්න එක. දැන් ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ලක්ෂය නෙමෙයි ලක්ෂ 2ක් ලක්ෂ 3ක් පඩි ගත්තත් අපිට මේක මදීනේ, අපිට මේක මදි කියලා පොඩි ප්‍රශ්නයක් තියෙන. කොච්චර සැලරි එකක් හම්බුණත් Tamanට මැනේජ් කරගන්න බෑ. සමහර විට ලක්ෂ 2කමාර ගන්න මිනිස්සුත් ඉන්නවා. අන්තිමේදී මාසෙ අන්තිම වෙනකොට අතේ 7-5ක්වත් නැතුව ඉන්න තත්ත්වයක් තියෙනවා සමහර අපිට ඇහෙන කතා වලින් මම මේ කියන්නේ. ඉතින් ඒ ඔක්කොටම පොඩි සොලියුෂන් එකක් ගෙනාවා. මම සාමාන්‍ය මේකෙදී මම ඇසියුම් කරන්නේ මගේ බජට් එක ලක්ෂයයි. අපි ඒ ලක්ෂය කොහොමද අපි මැනේජ් කරලා බැංක් account යූස් කරලා අපි කොහොමද කරන්න කියලා. මොකද මම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් කරන්නේ talk with කවි channel එකෙන්. ඒතොර ඒකෙදිත් කිව්වා මම මේ දේවල් වලට සම්බන්ධ වීඩියෝස් මම ඉස්සරහදී මේ channel එකෙන් ගේනවා කියලා. අර ඇත්තම ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න ඕන සියලු දේ මම මේ channel එකෙන් අරන් යනවා. හරි, අපි මේකෙදී යමු. අපි මුලින්ම දාගමු අපේ සැලරි එක. සැලරි එක අපි දාගමු. හරි, ඔන්න අපේ සැලරි එක ලක්ෂය තියෙනවා මෙතන. මේ සැලරි කියලා දාගමුකෝ. මම මේකදී ඔයාලට සජෙෂන් කිහිපයකුත් දෙන්නම්. මොනවද අපි සාමාන්‍ය යූස් කරන බැංකුව කියලා. කියන්නේ සාමාන්‍යයෙන් අද වෙන විට FD වලට දෙන රේට් නෝමලි රේට් බැංකුව වල රේට් අඩු වෙලා තියෙනවානේ. එතකොට එහෙම අඩු වෙලා තියෙන කාලෙකත් ඔයාලට සජෙෂන් එකක් දෙන්න. මොන වගේ බැංකුව වලද සාමාන්‍ය වැඩිපුර දැනට තියෙන රේට් වලට අනුව බලනකොට සාමාන්‍යයෙන් වැඩිපුර දෙන්නේ මොන බැංකුව වලද කියලාත් මම මේකදී ඔයාලට අයිඩියා එකක් දෙන්නම්. හරි, අපි බලමු මේ කොහොමද අපි අපේ සැලරි එක මැනේජ් කරගන්න කියලා. මේකදී මම සජෙස්ට් කරනවා ඔයාලට ඔයාලා පාවිච්චි කරන්න බැංකු ගිණුම් 4ක්. මම ඔයාලට සජෙෂන් එක දෙන්නේ එහෙමයි. මේක දාගමුකෝ මේ විදිහට. අනිත් වීඩියෝස් වගේ මම මේකෙදිත් වීඩියෝ එක කට් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දිගටම වීඩියෝ එක ලයිව්ම ඔයාලත් එක්ක කරනවා. එතකොට මටත් ලේසි. ඇත්තටම කොහොමද මම වයිට් බෝඩ් එක යූස් කරනවා කියලා හිතන් හිටියේ මේ වීඩියෝ එකට. කලින් පොඩි මයික් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා කලින් වීඩියෝ වලදී. මම හිතනවා දැන් මේ ගැටලුව විසඳලා ඇති කියලා. මොකද මයික් එකේ පොඩි වෙනසක් කරා. මම හිතනවා දැන් සාමාන්‍යයෙන් දාන වීඩියෝස් හොඳට ඔයාලට පැහැදිලිව ඇහෙනවා නැති කියලා. හරි, මේ විදිහට අපි මේකට තෝරගමු. සාමාන්‍යයෙන් මේක අපි දෙමු A කියලා, මේක දෙමු B කියලා, මේක C, මේක D. ඒතර අපේ ලක්ෂයක මුදල අපි මෙන්න මේ වගේ බැංකු ගිණුම් 4ක ඔයාලා තැන්පත් කරගන්න ඕන. මොකද මම මේකදී කියන්නේ බැංකු ගිණුම් 4ක තැන්පත් කරන්න කියන්නේ 4ට බෙදලා නෙවෙයි. ඒකත් වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න ඔයාලට බෙදලා කොහොමද දාන්නේ කියලා මම කියන්නම් හරියටම
ඒකත් එක්ක එක්ස්පෙන්සස් අපිට මොනවටද යන්නේ කියලා කතන්දරෙත් මම ඔයාලට ඒත් එක්කම කියන්නම්. ඒතර වියදම් වෙන හැටි අපි ඒතකොට වියදම කට් කරගන්නේ කොහොමද මේ account වලින්? මුලින්ම A ගිණුමයි B ගිණුමයි ගත්තොත් සාමාන්‍යයෙන් මේක සේවිංස් account දෙකක් තියාගන්න ඔයාලා. ඒ කියන්නේ බැංකු දෙකක සේවිංස් account දෙකක්. එතකොට මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේක එක බැංක් එකකම පාවිච්චි කරනවා නම් හොඳයි. savings and current account එක. તો මේ දෙක එහෙම තමයි. මේක එක බැංක් එකක එක account එකක් savings එකක් අනිත් එක current account එකක්. මේ දෙක savings account දෙකක් විතර අපි තියාගමු. එතකොට අපි මේකෙදි සල්ලි දාන්නේ අපි මේ ගිණුමට 25000ක් දාගමු. මේ ගිණුමට 25000ක් දාගන්න. මේ දෙක savings account එක. මේ දෙකේ ඔයාලට කාඩ් තියෙනවා. මේ ගිණුම් දෙකටම ඔයාලා හිතන්න ඔයාලට කාඩ් දෙකක් තියෙනවා කියලා. මොකද මම මේ කාඩ් සජෙස්ට් කරේ කාඩ් දෙකක් තියෙනකොට සාමාන්‍යයෙන් අපිට ඔන්ලයින් පේමන්ට් ඔයාලා හිතන්න ග්‍රොසරි අයිටම්ස් පේ කරනවා සාමාන්‍ය ෆුඩ් සිටි එකකට නිකන් තොග කඩේකට වගේ ගිහිල්ලා අපිට පේමන්ට් එකක් කරන්න ඕනොත් අපිට කාඩ් පේමන්ට් තියෙනවා අපිට ලේසියිනේ පේමන්ට් එක කරගන්න. මොකද අපි සමහර වෙලාවට රුපියල් 20000ක් අතර ගත්තොත් සාමාන්‍ය වියදම් වෙන්නේ 12000යි 14000යි කියන්නකො. එතකොට අපිට 20ක් අතට අරගෙන 14000ක් වියදම් වුණා කියලා හිතනවා. ඒතර අර 6000 අපේ අතේ තියෙන. ඊට පස්සේ අපිටම මතක නැතුව අර 6000 වියදම් වෙනවා. නමුත් අපි ඔන්ලයින් පේමන්ට් එකක් කරද්දී අපිට 6000 වියදම් වෙන්නේ නැහැනේ. දැන් අපිට අදාළ ගාණ 12000 14000ද ඒ ගාණ විතරයිනේ අපේ කාඩ් එකෙන් කට් වෙන්නේ. ඒක හින්දා අපි මෙහෙම අපි මේ account එකට කාඩ් තියෙන account දෙකක් අපි savings account දෙක පාවිච්චි කරමු. මේකෙදි අපි ගමු මේ account එකට අපි current account එකට අපි දාගමු 30ක්. මේකෙදි අපි දාගමු 20ක්. මේකත් එකම බැංකුවක. මම සජෙෂන් දෙන්නම් බැංකු මොනවද ඔයාලා යූස් කරන්න ඕන කියලා. මේක වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. සාමාන්‍යයෙන් අපි දැන් මේකෙදි වියදම් ටික අපි ගත්තොත් ෆුඩ්ස් ආහාර සඳහා අපිට සාමාන්‍යයෙන් යන්න පුළුවන් කියලා අපි මෙහෙම හිතමු. සාමාන්‍යයෙන් මම මේකෙදි ගන්නේ අපිට හිතන්නකෝ ළමයෙක් සහ වැඩිහිටියෝ දෙන්නෙක් ඉන්න පවුලක් තමයි මේකෙදි මම ඇසියුම් කරන්නේ සාමාන්‍යයෙන්. ඔයාලා හිතන සාමාන්‍යයෙන් එතකොට එක වේලකට එක්කෙනෙක්ට අපිට යනවා කියලා එක වේලකට 3 දෙනාටම යනවා සාමාන්‍යයෙන් 250ක මුදල. සාමාන්‍යයෙන් ඒතර දවසටම වේල් 3ක් තියෙනවනේ. ඒතර අපි ඒක ඇවරේජ් කරන්න ඕනේ. අපිට වැඩි කරගන්න වෙනවනේ. දවසට 750. සාමාන්‍යයෙන් 750 කියන්නේ හොඳ කෑම වේලක් සාමාන්‍යයෙන් 3 දෙනාට ගන්න පුළුවන්. දවසට 750ක් වියදම් කරොත් සාමාන්‍යයෙන් අපි හාගෙන කන විදියට හොඳ අපිට වේලක් ගන්න පුළුවන්. දැන් අපිට හිතන්නකෝ එතකොට අපිට දවස් 7ක් තියෙනවනේ සතියට. ඒතර සතියට රුපියල් 5250ක් යනවා සාමාන්‍යයෙන්. ඔයා හිතන්න ඔයාලා සාමාන්‍යයෙන් බඩු ගන්න එකත් සතියට සාමාන්‍යයෙන් 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න පවුලකට සාමාන්‍යයෙන් ෆුඩ් සිටි එකකින් සාමාන්‍යයෙන් බිල් වෙන්නේ අපි හිතනකො ඕනම බඩු ටික සාමාන්‍යයෙන් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් 5000න් කවර් කරගන්න පුළුවන් සතියකට. 5000ක් යන්නේ නැති තරම් සාමාන්‍යයෙන් 4000න් වගේ අපිට සතියකට මැච් එකක් ගහගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම වැඩිපුරක් දාලා තමයි මම මේකෙදි කතා කරන්නේ ඇත්තටම. ඒතර අපි හිතන්න දැන් දවස් 7කට ඔච්චර නම් අපිට හිතන්න සති 4ක් තියෙනනේ මාසෙකට. එතකොට කෙලින්ම අපිට 21000ක් අපිට අයින් කරන්න වෙනවා ෆුඩ්ස් වලට. එතකොට ඊළඟට ගත්තොත් අපිට ඊළඟට සෙට් වෙන්නේ අපේ වියදම් යුටිලිටි බිල්ස් සෙට් වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්න 3 දෙනෙක් ඉන්න පවුලකට සාමාන්‍යයෙන්
වතුර බිල් එක සාමාන්‍ය රුපියල් 3000යි. කරන්ට් බිල් එක රුපියල් 5000යි ආවා කියන්නකෝ. ඒතර 8000ක් විතර අඩු කරන්න බෑ අපි ඒකට. පස්සේ ඒක ඊට පස්සේ අපි ට්‍රාන්ස්පෝර්ට් වලට ගත්තොත් මේකද හිතන්නකෝ වයිෆ් ජොබ් එකක් කරන්නේ නැහැ. හස්බන්ඩ් විතරක් ජොබ් එකක් කරනවා. එහෙම කියලා. එතකොට එයාට ට්‍රාන්ස්පෝර්ට් වල සාමාන්‍ය මාසෙටම අපි අයින් කරන්නකෝ 10000ක් විතර. සාමාන්‍ය බස් එකේ එනවා කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් 10-15 අතර අයින් කරලා සාමාන්‍ය මෙතන මම 10000ක් අයින් කරනවා. ඒකයි අපිට හිතන්නකෝ හෙල්ත් වලට අපිට හෙල්ත් කියන එකට අපිට හැමතිස්සෙම අපිට හැම මාසෙම ඕන වෙනවා කියලා අපිට කියන්න බෑ. නමුත් අපි ඒකටත් 5000ක් අපි අයින් කරමුකෝ. ඉතින් ඔන්න ඔය ටික තමයි අපේ වියදම් ටික. තව මට මතක් වෙන විදිහට දැන් ඔය හිතන්න සාමාන්‍යයෙන් ඉස්කෝලේ ළමයෙක් වගේ ඉන්නවා නම් සාමාන්‍ය යාගේ ක්ලාස් ෆීස් වලට සාමාන්‍ය හිතන්න සාමාන්‍යයෙන් O level වගේ ඉන්න ළමයෙක් නම් සාමාන්‍යයෙන් යාට විෂයන් 9ක් තියෙනවා. සාමාන්‍ය විෂයන් 9ටම සාමාන්‍යයෙන් පන්ති යන්නේ නැහැනේ. එතකොට සාමාන්‍යයෙන් O level ක්ලාස් එක සාමාන්‍යයෙන් ෆීස් ගත්තොත් සාමාන්‍යයෙන් අඩුයි. ඒකටත් අපි සාමාන්‍යයෙන් එඩියුකේෂන් පැත්තට අපි දාන්නකො එතනත් 10000ක් වගේ. පොතරම සාමාන්‍ය උගන්නලා ගත්තා කියලා කියන්න ගත්තා කියලා හිතන්න ඒ බබාට වැඩිපුරත් එක දාන සමහර ඒ වගේම බැලන්ස් වෙලා යන්න පුළුවන් නිසා අපිට අස මෙතන ටෝටල් ගත්තොත් බලා ගන්න පුළුවන් මෙතන 21000යි 8000යි 10000යි 5000යි 10000යි ඒක හිතන්න අපේතර මේ account දෙකම අපේ ඉවරයි සල්ලි. ඒකට මෙතන 54000ක් නේ. ටෝටල් එක සාමාන්‍ය 54000ක් ගිහිල්ලා නේද ඒකට. ඒකට අපි හිතන්න මේ account එක ඉවරයි. මේ account එකත් ඉවරයි. මේ දෙක ඉවරයි අපේ. මේකේ වෙන මේ account එකේ savings එකකට අපි කාඩ් එකක් දාගමු. මේ savings account එකට අපි කාඩ් එකක් දාගමු. එතකොට මේක අපේ primary account එක තමයි savings account එක. අනිත් එක තමයි current main account එක තමයි current account එක. අපි මේ capital එකක් විතර හැම මාසෙම අපිට මේ සාමාන්‍ය මේ ලක්ෂ salary එකකට මම මේක assume කරේ. එතකොට ලක්ෂ salary එකෙන් හැම මාසෙම රුපියල් 30000ක් මෙයා ඉතුරු කරනවා. මේ family එක ඉතුරු කරනවා 30000. ඒතර 30000ට වැඩි ඉතුරු වෙනවනේ. එතකොට අපිට 54යි total budget එක ආවේ අපේ වැඩ ටිකට සාමාන්‍ය මාසෙ යන වැඩ ටිකට. එතකොට මෙතනින් අපිට ඩිඩක්ට් වෙනවා මෙතන 50000 හැරුණාම තව 4000ක් ඩිඩක්ට් වෙනවානේ. එතකොට මෙතනින් ඉතුරු වෙනවා 16000. ඒතර 16යි මේ 30යි ගත්තොත් 46ක් එයා ඉතුරු කරලා තියෙනවා සාමාන්‍යයෙන් මාසෙට එයා ලක්ෂ පඩියක් ගන්න ඒ හස්බන්ඩ්ගේ පඩියෙන් හිතන්නකෝ වයිෆ් කියලා මේ මැනේජ් කරන්න සල්ලි. ඒතර වයිෆ් සාමාන්‍ය 46ක්ම ඉතුරු කරලා දෙනවා එයාගේ පඩියෙන්. සාමාන්‍යයෙන් ඒවල හිතලා බලන්න සාමාන්‍ය ලක්ෂ 2ක් ගන්න මිනිස්සයාත් ඇත්තටම මාසෙ අන්තිම වෙනකොට සල්ලි නැහැ කියලා තමයි ලෝන් උත් ගන්නවා. ඒතර ඊළඟ මාසේ සම්පූර්ණ ලොස් වෙනවා. ලෝන් එක ගෙවුවම ආයෙත් අද සල්ලි ඉතුරු වෙන්නේ නැහනේ. ඉතින් බලන්න දැන් මේ ලක්ෂ පඩිය අපිට මැනේජ් කරන්න මේක හිතන්න දැන් ඔයා රෙන්ට් එකට වගේ ඉන්නවා කියලා රෙන්ට් එකට රුපියල් මෙතෙන්ට රෙන්ට් එකට ඔයා ඉන්නවා කියලා හිතුවොත් මේක රුපියල් 20000ක් අයින් කරන්නකො මෙතනින්. මම රෙන්ට් එකට ඉන්නේ නැහැ කියලා assume කරලා තමයි හැදුවේ. නමුත් රෙන්ට් එකට ඉන්නවා කියලා හිතුවත් ඔයාට මාසෙට රුපියල් 20
6000ක් ඉතුරු වෙනවා. සාමාන්‍ය හිතලා බලන්න 26000ක් මාසෙ ඉතුරු වෙනවනේ. රෙන්ට් එකකට හිටියා කියලා හිතන්නකො. එතනත් මම 20000ක් අඩු කරානේ. එතකොට සාමාන්‍යයෙන් මාස 6කදී වගේ බලන්නකො ඔයාලගේ ලක්ෂයකමාරක් ඔයාලා ඉතුරු කරලා. සාමාන්‍යයෙන් ඒක හොඳ රිටර්න් එකක්. ඔයාලා හිතන්නේ මාස 6ට සාමාන්‍යයෙන් ඔක එකකින් වැඩි කරාම අවුරුද්දට ලක්ෂ 3ක් අවුරුද්දට ඉතුරු කරලා. ඔන්නෝකේ කතන්දරේ. ඉතින් ඔයා හිතනවා රෙන්ට් එකක් නෙවෙයි නම් ඉන්නේ ඇත්තටම මේක ඇත්තටම ලොකු ගාණක් නේ. 40000ක් ඔයා ඉතුරු කරලා කියන්නේ මාස 6ට 276000ක්. ඒ වගේ දෙයක් කියන්නේ අවුරුද්දට ලක්ෂ 5මාරක් ඉතුරු කරලා. ඒ ඔයාලට හොඳ ගේමක් ගහ ගන්න පුළුවන් හරියට මැනේජ් කරනවා. ඉතින් මේක තමයි මට ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ වීඩියෝ එකේ. හරි මම ඔයාලට සජෙස්ට් කරන්නම් බැංකු 4ක් ඔයාලට. සාමාන්‍යයෙන් අපි යමු ඊළඟ බෝඩ් එකට. මම මේකේ තෝරගත්තනේ ABCD කියලා. එතකොට මේකෙදි CD කියන බැංකු දෙක මම එකක් සේවින්ස් එකක් කරන්ට් account එකකට යූස් කරන්න කොහොනේ. මේ බැංකුවේම සාමාන්‍යයෙන් මම මේකට යූස් කරන්න හොඳටම රෙකමන්ඩ් කරන්නේ HNB බැංක් එක. HNB බැංක් එකේ ඇත්තටම අපිට ඔය මොනවා හරි පේමන්ට් එකක් කරන දේවල් වලට ඔන්ලයින් පේමන්ට් වල ඔන්ලයින් ඇප් එක 100% හොඳටම වැඩ කරන බැංකයක් තමයි HNB බැංක් එක. ඒතොර ඒකදී අපිට කරන්ට් account එක යූස් කරන්න පුළුවන්, සේවින්ස් account එකයි සේවින්ස් account එකට කාඩ් එක ලින්ක් කරලා ඒක හදා ගන්නත් පුළුවන්. ඒතකොට අපිට හැමතිස්සෙම සේවින්ස් account එකේ සල්ලි තියන්න ඕනත් නැහැ. අපිට අවශ්‍ය වෙලාවක අර කැපිටල් එක විතර කරන්ට් account එකේ සල්ලි තියාගෙන අපිට පුළුවන් අවශ්‍ය වෙලාවට සේවින්ස් account එකට සල්ලි දාන්න. ඉතින් මේකෙදි මම ඔයාලට A බැංකුව විදියට B බැංකුව විදියට ඔයාලට මට සජෙස්ට් කරන්න පුළුවන් මේකට DFCC බැංක් එක. DFCC බැංකේ සාමාන්‍ය හොඳ පොලියක් ඔයාලට දෙනවා සේවින්ස් account වලට. අනිත් බැංකේ තමයි කවුරුත් කතා කරන්නේ නැතුව ඇති කාගිල්ස් බැංක් එක. කාගිල්ස් බැංක් එකේ 100%ක් දෙනවා සේවින්ස් account වලට පොලිය. ඉතින් සාමාන්‍යයෙන් බැංකුවක දැන් යන රේට් වල හැටියට 100%ක් සාමාන්‍ය බැංකුවකින් දෙන්නේ නැහැ සේවින්ස් account වලට. සාමාන්‍යයෙන් ඒකට කාගිල්ස් බැංක් එක ඒක දෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් ඕන නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න, මගේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් ඉස්සරහදී තව මේ වගේ හොඳ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. හැමෝටම ජය වේවා.